ආදරය කරන ඔයාලවත් ඉතින් අද මගේ නෙතුම් එක්ක YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කරන්න යන්නේ මේ මගේ අඩි එකමාර ටැංක් එක කලින් ඔස්කපයා එකක් හිටපු ටැංක් එක මම ටැංක් සෙටප් එකක් ගහලා වෙනම ටැංක් එකක් කරා. ඉතින් මම ස්නේක් හෙඩ් කෙනෙක් ගෙනාව ගියා මම පෝස්ට් එකක් දාලා තිබ්බා. ඔයාලා දකින්න නැති ඒක. ඉතින් අද මම කරන්න යන්නේ මගේ මේ අලුතෙන් ගෙනාවු ස්නේක් හෙඩ් ගේ ටැංක් සෙටප් එක ගැන කතා කරන්න. ඉතින් ටැංක් සෙටප් එකේ ටැංක් එකේ සයිස් එක ගැන ගත්තොත් එහෙනම් ටැංක් එකේ සයිස් එක වෙනවා අඩි එකමාර. උස ගත්තොත් එහෙම අඟල් 11 පළල ගත්තොත් අඟල් 9. ටැංක් එකේ ග්‍රැවල් එකට යූස් කරලා තියෙන්නේ නෝමල් සෑන්ඩ් එකක් ගෙදර ගන්න තියෙන වැලි. ඒ වගේම ප්ලාන්ට්ස් ගැන කතා කරත් එහෙම මෙතන තියෙනවා හයිඩ්‍රෙල්ලා වෙරයිටි එකක්. ඒ වගේම අතන ඒ ප්ලාන්ට් එකේ මම නම දන්නේ ටැංක් එකේ ඉන්න මාළුව ගැන කතා කරත් එහෙම මාළුව චන්න ඔරියන්ටලිස් කියන જાතියේ ඇක්වේරියම් එකේ දාලා හිටිය විකුණන්න. ඉතින් මම ගෙනාවා. ඉන්න ඔයාලට මම ළඟට කරලා වීඩියෝ එකක් දෙන්න. මේ ඉන්නේ ඉතින් මේ මාළුවා. මෙයාට සාමාන්‍යයෙන් මම ෆීඩ් කරන ඒවා ගැන කතා කරොත් එහෙම ඉස්සෝ චිකන් සී ෆුඩ් වගේ දේවල් තමයි මම මෙයාට ෆීඩ් කරන්නේ. දවසකට එක සැරේයි. ඒ වගේම දවසක් තමයි මම දෙන්නේ. මෙයාට ඩයට් ප්ලෑනින් එකක් කරනවා මම. ටැංක් එකේ ඉතින් මෙතන එයා පම්ප් එකක් තියෙනවා. මේ ඉන්නේ මාළුවා. එයාගේ නිකන් රෙඩ් ලයින් එකක් වගේ වටේට ගිහිල්ලා තියෙනවා. 3 ඉන්ච් 4 ඉන්ච් වගේ තමයි ඉන්නේ. මාළුවා චුට්ටක් තාම මේ ටැංක් එකේ එන්වයරන්මන්ට් එකට හුරු වෙලා නැහැ. ඒකයි ඔහොම ඉන්නේ. කන්නඩියක් වගේ තිබ්බහම නිකන් ඇග්‍රෙසිව් ගතිය පේනවා. ඉතින් ටැංක් එකට තාම ෆිල්ටරේෂන් එහෙම මොකුත් දීලා නැහැ තාම. ටැංක් එකේ ලයිට් එක ගැන කතා කරොත් ටැංක් එකේ ලයිට් එක දාලා තියෙන ඇක්වේරියම් ලයිට් එකක්. සාමාන්‍යයෙන් වතුර පුරවලම නැහැ. මෙයා එළියට පයින්න බලන හින්දා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ආයෙ වීඩියෝ එකකින් හම් වෙනකම් පරිස්සමින් ඉන්න.